දැන් පුතේ අපි යමු 2020 MCQ 27 නව නිර්දේශීය ප්‍රශ්නයකට. අපි ඉස්සෙල්ලා බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. පුතාලා ගාවත් තියෙනවනම් ප්‍රශ්නේ පෙරලා ගන්න. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. කෙල්වින් 298 දී ඩයික්ලෝරෝමීථේන් සහ ජලය අතර ඒකභාස්මික කාබනික අම්ලයක ව්‍යාප්තිය සංගුණිකය KD නිර්ණය කිරීම සඳහා. හරි, මම ප්‍රශ්නේ පොඩ්ඩක් කරන්න කලින් චුට්ටක් ඔයාලට තියරි එක මතක් කරලා දෙන්නම්. ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් බලමු. මොකද පුතේ මේ KD කියලා කියන්නේ? KD. අපි KD කියලා කියන්නේ අපිට KD හම්බ වෙන්නේ කලාප සමතුලිතතාවයේදී. 12 වෙනි පාඩමේ කලාප සමතුලිතතාවයේදී තමයි පුතේ අපිට KD හම්බ වෙන්නේ. KD කියලා කියන්නේ අපි දන්නවා කලාප සමතුලිතතාවයේ වර්ග දෙකක් තියෙනවා. සමජාතීය කලාප සමතුලිතතාවය සහ විෂම ජාතීය කලාප සමතුලිතතාවය කියලා කොටස් දෙකක් තියෙනවා. විෂම ජාතීය කලාප සමතුලිතතාවයේදී අපිට හම්බ වෙන්නේ රවුල් නියමය. සමජාතීය කලාප සමතුලිතතාවයේදී අපිට හම්බ වෙන්නේ නන්ස් නියමය. එතකොට KD කියලා කියන්නේ මොකක්ද? මෙතනදී මේ මුළු සමජාතීය කලාප සමතුලිතතාවයේ පාඩමේදී අපි භාවිතා කරන උපකරණයක්. හරිද? ඒ උපකරණය අපි ගන්නවා කේතු ප්ලාස්කුවක් අපිට ගන්නත් පුළුවන් මේ සඳහා. නැත්නම් අපිට මෙන්න මේ විදිහට සංවෘත කරන ලද වාජනයක් ගන්න පුළුවන්, විදුලි වාජනයක්. හරි. අරගෙන පුතේ අපි මේකට දානවා A කියලා ද්‍රාවකයක්. A කියන ද්‍රාවකය දානවා. දාලා X කියන ද්‍රාව්‍ය දිය කරනවා. ඊට පස්සේ මේකට දානවා මම B කියලා ද්‍රාවකයක්. B කියලා ද්‍රාවකයක් දාලා මූඩිය වහනවා. මූඩිය වහලා මේක හොඳට හොල්ලලා කලතලා පැත්තකින් තියනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි A සහ B එකිනෙක අමිශ්‍රයි. A සහ B එකිනෙක අමිශ්‍රයි. හරි. ඒගොල්ලෝ එකිනෙක මිශ්‍ර වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න A වල හිටපු X වලින් කොටසක් මේ අතුරු මුහුණත හරහා යනවා කොහාටද? B වෙතට. ඊට පස්සේ B වල ඉන්න X වලින් කොටසක් එනවා කොහාටද? A වෙතට. දැන් ඕකනේ කතන්දරේ. දැන් මේක තමයි සමතුලිතතාව. සමජාතීය සමතුලිතතාවය කියලා අපි කතා කරන්නේ. සමජාතීය කලාප සමතුලිතතාවය කියලා අදහස් කරන්නේ මේක. මේකදී අපි ඔයාලට මේකේ තියරි ඔයගොල්ලෝ දන්නවා. එතකොට මොකද්ද මේකේ KD කියන්නේ? KD කියන්නේ මොකද්ද? KD කියලා කියන්නේ මෙන්න මේකයි. ඔන්න බලන්න. එකිනෙක ස්පර්ශ වෙමින් පවතින අමිශ්‍ර ද්‍රාවක දෙකක් තුල එකිනෙක ස්පර්ශ වෙමින් පවතින අමිශ්‍ර ද්‍රාවක දෙකක් තුල කිසියම් ද්‍රාව්‍යයක් ව්‍යාප්ත වී සමතුලිතව ඇති විටදී දැන් x නේ මේ ව්‍යාප්ත වෙලා සමතුලිතව ඇති විටදී එක් ද්‍රාවක කලාපයන් තුළ ඇති ද්‍රාව්‍යයේ x ද්‍රාව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය උෂ්ණත්වයේ නියත විටදී නියත වේ. ද්‍රාව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය උෂ්ණත්වයේ නියත විටදී නියත වේ. ඒකට කියනවා විභාග සංගුණකයේ හෙවත් ව්‍යාප්ති සංගුණකයේ කියලා. එනද කියන දේ හරි right. එතකොට දැන් ඔය තියරි එක පුතාලා දන්නවා. ඒතර මේක රඳා පවතින්නේ කවුරු මත විතරයිද? උෂ්ණත්වය මත විතරයි. එහෙනම් නාන්ස් නියමය කියලා කියන්නේ මොකද්ද? එකිනෙක ස්පර්ශ වෙමින් පවතින අමිශ්‍ර ද්‍රාවක දෙකක් තුළ කිසියම් ද්‍රාව්‍යයක් ව්‍යාප්ත වී සමතුලිතව පවතින විටදී එක් ද්‍රාවක කලාපයන් තුළ ඇති ද්‍රාව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය උෂ්ණත්වයේ නියත විටදී නියත වේ. ඒකට කියනවා විභාග සංගුණකයේ හෙවත් ව්‍යාප්ති සංගුණකය කියලා. එතකොට විභාග සංගුණකයේ සංසිද්ධිය දාන්න නම් බලපාන මූලික කරුණු තුනක් තියෙන්න ඕනේ. එකක් තමයි මේ ද්‍රාවක දෙක එකිනෙක ස්පර්ශව තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ ද්‍රාවක දෙක තුල ඉන්න ද්‍රාව්‍යයේ අණුක ස්වරූපය එකම වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන x එක නම් මෙයත් x එකයි. මෙතන x2 වෙලා මෙතන x එකක් ඉන්න බෑ. අණුක ස්වරූපය එකම වෙන්න ඕනේ. අනික තමයි ද්‍රාවක දෙක එකිනෙක අමිශ්‍ර වෙන්න ඕනේ. මේක ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් දෙක විභාගෙදී අහන්න පුළුවන්. මේ ප්‍රැක්ටිකල් අනුසාරයෙන් තමයි අහන්නේ. දැන් මෙන්න මේ අපි කතා කරන ප්‍රශ්නෙත් මේ ප්‍රැක්ටිකල් එකකින් එන ප්‍රශ්නයක් තමයි මේ අහලා තියෙන්නේ. චුට්ටක් දැන් ප්‍රශ්නෙට යමු. මම KD ගැන පොඩ්ඩක් උතාලට කියලා දුන්නා. KD මතක් කරගන්න. හරි. දැන් මම ආපහු ප්‍රශ්නෙට එනවා.
බලා ගන්න. පුතාලාගේ ප්‍රශ්න තියෙනවා නම් පුතාලා දැන් මේ වගේ ෆිසිකල් ප්‍රශ්නයක් ආවහම පොඩ්ඩක් කටසටහනක් ගහ ගන්න නේද? ඉතින් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ. කටසටහනක් ගහ ගන්න. right. දැන් මේක කියනවා කෙල්වින් 298 දී ඩයික්ලෝරෝමීතේන් සහ ජලය අතර. right. මම එක මෙහෙම සටහනක් දාගන්නම්. right. ඩයික්ලෝරෝමීතේන් ඒ කියන්නේ CH2 Cl2 සහ ජලය අතර කාබනික සංයෝගයක් right. ව්‍යාප්ත කරනවලු. විශේෂයෙන් මොකද්ද? ඒකබාස්මික කාබනික අම්ලයක්. ඒ කියන්නේ COOH කාණ්ඩ එකයි ඉන්නේ. ඒකබාස්මික කාබනික අම්ලයක් ව්‍යාප්ත කරනවලු. හරි. ඊට පස්සේ මේක කියනවා මේ 0.2යි මවුල ඝන ඩෙසිමීටරයට වූ අම්ලයේ ජලීය ද්‍රාවණයකින් 50ක්. right. right. ඊට මෙයාගේ සාන්ද්‍රණීය අම්ලයේ 0.2යි. මවුල ඝන ඩෙසිමීටරයට වෙච්ච 0.2ක් වෙච්ච සාන්ද්‍රණයක යුක්ත මේ ජලීය ද්‍රාවණයෙන් 50ක් අරගෙන මේ ඩයික්ලෝරෝමීතේන්ගෙන් 100ක් එක්කලු මේක මිශ්‍ර කරන්නේ. 100ක් එක්ක මේක මිශ්‍ර කරනවලු. හරි. දැන් නිකමට හිතන්න මේ කියන දේ පොඩ්ඩක් නිකමට හිතන්න. මිශ්‍ර කරනවා කියලා කියනවනේ. ඊට පස්සේ මොකක්ද මේ කියන්නේ? මිශ්‍ර කර වෙන් වෙන්න තියනවලු. ඊට පස්සේ ප්ලාස්කුවේ පහළ ස්තරයේ ඉන්න ඩයික්ලෝරෝමීතේන් ඉස්සර ඉවත් කරලා right අපි එතෙන් දෙන කලින් මේ බලන්නකො. ඔන්න අපි ගත්තේ මොකද්ද? සාන්ද්‍රණය 0.2ක් වෙච්ච ඒකබාස්මික කාබනික අම්ලයේ ජලීය ද්‍රාවණයෙන් 50ක් ගත්තා. හරි. අපිට පුළුවන් නේද මෙතන 50 ඉන්න මවුල හොයාගන්න? 0.2ක් ඉන්නේ 1000ක නම් 50ක ඉන්න මවුල ගන්න පුළුවන්. right. ඒ කියන්නේ පුතේ 10 වැඩි කිරීම 10 රින 3යි මේක සුළු කළාම. ඔන්න මවුල මෙච්චරක් හිටියා. ඒක මිශ්‍ර කළේ ඩයික්ලෝරෝමීතේන් 100ක් එක්ක. මිශ්‍ර කළාම මොකද වෙන්නේ? right. මේ 10 වැඩි කිරීම 10 රින 3ෙන් x ප්‍රමාණයක් මවුල එනවනේ පුතේ මෙතෙන්ට. ඩයික්ලෝරෝමීතේන් තුලට එනවනේ x ප්‍රමාණයක් මවුල. මේකෙන් x ප්‍රමාණයක් එනවා මවුල. මෙතන ඉතුරු වෙන්නේ එතකොට කොච්චරද? 10 වැඩි කිරීම 10 රින 3 රින x ප්‍රමාණයක් මෙතන ඉතුරු වෙනවා. හරි. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මේ ඩයික්ලෝරෝමීතේන් ස්තරය අයින් කරලා අනුමාපනය කරනවලු 0.2 NaOH එක්ක 10ක් වැය වෙනවලු. right. 0.2 NaOH එක්ක අනුමාපනය කරද්දී 10ක් වැය වෙනවලු. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ඩයික්ලෝරෝමීතේන් හා ජලය අතර. අපෙන් අහන්නේ ඩයික්ලෝරෝමීතේන් හා ජලය අතර KD තමයි අහන්නේ. right. මම දැන් ඔන්න ප්‍රශ්නේ ඉතින් අයින් කරනවා. පුතාලා ගාව ප්‍රශ්න තියෙන නිසා බලන්න. හරි. මම ආපහු ගාන කියවනවා. සාන්ද්‍රණය 0.2ක් වෙච්ච කාබනික අම්ලයේ ජලීය ද්‍රාවණයෙන් 50ක් ගත්තා. අරගෙන ඒක ඩයික්ලෝරෝමීතේන් 100ක් එක්ක මිශ්‍ර කළා. අපි දන්නවා ආරම්භයේ ඩයික්ලෝරෝ කාබනික අම්ලයේ 50 තුල ජලීය ද්‍රාවණයේ 50 තුල 10 වැඩි කිරීම 10/3ක් මවුල හිටියා. ඩයික්ලෝරෝමීතේන් 100ක් දැම්මම මේකෙන් x ප්‍රමාණයක් ආව මෙතෙන්ට. මෙතන මේ ප්‍රමාණයක් ඉතුරු වුණා. ගාණි කියනවා මේ ඩයික්ලෝරෝමීතේන් ඉස්සරේ අයින් කළා අර ජලීය ද්‍රාවණයේ ඉන්න කාබොක්සිලික් අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අනුමාපනය කරද්දී 10ක් වැය වෙනවලු. අපි දන්නවා ජලය 50 තුල ඉන්න කාබොක්සිලික් අම්ලය තියෙනවානේ. මේ කාබොක්සිලික් අම්ලය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්‍රියා කරන්නේ. අනුපාතය කීයද? 1:1යි. එයාගේ සාන්ද්‍රණය 0.2ක් ඉන්නේ 1000ක නම් 10ක මවුල කීයද? මෙතනත් 0.2ක් ඉන්නේ 1000ක නම් 10ක මවුල කීයද? මම මොකද්ද කළේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 10ක ඉන්න මවුල හෙව්වා. ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ම තමයි කාබොක්සිලික් අම්ල වෙන්නේ. මොකද මෙතන අනුපාතය 1:1යි. අම්ල බස ප්‍රතික්‍රියාවක් සම්පූර්ණම ලියන්න ඕනේ නැහැ. අපිට මේම OH මාරු කරලා ස්ටොකියෝමීටරය ගන්න පුළුවන්. මෙතන OH එකයි, මෙයාගේ H එකයි. ස්ටොකියෝමීටරය 1:1යි. එහෙනම් බස්මීය මවුලමයි අම්ලීය මවුල වෙන්නේ. එතන මේ තියෙන්නේ අපිට ඉතිරි වෙච්ච අර ජලීය ද්‍රාවණයේ ඉතිරි වෙච්ච අම්ල මවුල. මේක සුළු කළාම තලට එනවා 0.2 වැඩි කිරීම 10 රින 3ක් මවුල. 0.2 වැඩි කිරීම 10 රින 3ක්. එතකොට right. දැන් අපි දන්නවා මෙතනනේ මේ තියෙන්නේ 10 වැඩි කිරීම 10 රින 3 රින x. මේ තියෙන ඉතිරි වෙච්ච අම්ල මවුලනේ. ඒකත් හොයාගත්ත. කීයද?
දශම 2 වැඩි කිරීම 10/3යි මවුල. අන්න right. එතනින් අපිට x හොයාගන්න පුළුවන් වෙනවා නේද පුතේ? x හොයාගන්න පුළුවන් වෙනවා. තේරුම් ගන්නකො හරි. කීයද x එන්නේ? එතකොට මේක සුළු කළාම 9.8 වැඩි කිරීම 10/3ක් එනවා මවුල. 9.8 වැඩි කිරීම 10/3ක් එනවා මවුල. හරි. දැන් KD අහන්නේ කවුරු අතරද? ඔන්න බලන්න. KD අහන්නේ ඩයික්ලෝරෝමීතේන්. ඩයික්ලෝරෝමීතේන් හා ජලය අතර. ඒතර අහන විදිහත් එක්ක පුතේ අපි මේ ප්‍රකාශය ලියන විදිය වෙනස් වෙනවා. ඩයික්ලෝරෝමීතේන් හා ජලය කිව්වම උඩට එන්නේ ඩයික්ලෝරෝමීතේන්. ජලය හා ඩයික්ලෝරෝමීතේන් කිව්වනම් උඩට එන්නේ ජලය. හරි. දැන් බලමු අපි ඩයික්ලෝරෝමීතේන් තුල අම්ලයේ සාන්ද්‍රණය. කොහොමද ගන්නෙ? x නේ ඩයික්ලෝරෝමීතේන්ගේ අම්ලයේ මවුල. 0.2 වැඩි කිරීම 10/3යිනේ. 0.2 වැඩි කිරීම 10/3ක් ඉන්නේ කීයකද? 100ක. එහෙනම් කීයකද බලන්න ඕනේ? 1000ක. මවුල ඝන ඩෙසිමීටරයට. ජලය තුල කොච්චරද? මේකනේ ජලය තුල ඉතුරු වෙච්ච අම්ල මවුලනේ. sorry x x නේ අපි ගන්න ඕනේ x කියන්නේ ඩයික්ලෝරෝමීතේන් තුල ඉන්න මවුල. x ආගත්ත මෙතන වැරදි. 9.8 නේද? 9.8 වැඩි කිරීම 10/3 බෙදීම 100 වැඩි කිරීම 1000. x නේ ඉන්නේ ඩයික්ලෝරෝමීතේන් තුල. ජලය තුල ඉතුරුලා ඉන්න කොච්චරද? 0.2 වැඩි කිරීම 10/3 බෙදීම 50 වැඩි කිරීම 1000. මවුල ඝන ඩෙසිමීටරයට නේ. එතකොට මේක අපි සුළු කරද්දි පුතේ 98 බෙදීම 100 50 බෙදීම 2 වෙනවා. එතකොට 50 2යි 4යි 4ෙන් බෙදුවාම 4 2 8යි. එතකොට 18ක් එනවා අපිට. 4ක් 4 16යි 5ක් විතර වගේ වෙනවා. 24.5ක් විතර වගේ එනවා. අපි ගත්තොත් එහෙනම් උත්තරේ ඒතර කීයද? අංක 5. උත්තරේ අංක 5. උත්තර බලන්න උත්තරේ අංක 5. මේ තමයි KD. මම වේගෙන් කළාද දන්නේ නැහැ පුතේ. ගාන හදන විදිය විදලා අදහසක් ගන්න. මම මේකෙන් MCQ 10ක් හදලා තියෙනවා. මේ වීඩියෝ එකේ ලින්ක් එකක් දාලා තිනවා. KD නන්ස් නියමය. නන්ස් නියමයත් එක්ක නන්ස් නියමය හරිය ලේසි. නන්ස් නියමය ගත්තාම නන්ස් කියන්නේ සමජාතීය කලාප සමතුලිතතාවය අපිට හම්බ වෙන්නේ. මොකද නන්ස් නියමය කියන්නේ එකිනෙක ස්පර්ශ වෙමින් පවතින ආමිශ්‍ර ද්‍රාවක දෙකක් තුළ කිසියම් ද්‍රාව්‍යයක් ව්‍යාප්ත වී සමතුලිතව ඇති විටදී එක් එක් ද්‍රාවක කලාපයන් තුළ ඇති ද්‍රාව්‍යයේ සාන්ද්‍රණතර අනුපාතය උෂ්ණත්වයේ නියත විටදී නියත වේ. නන්ස් නියමය දාන්න නම් දෙන්න ස්පර්ශ වෙලා ඉන්න ඕනේ. අමිශ්‍ර වෙන්න ඕනේ. ද්‍රාවක කලාපින්න ද්‍රාව්‍ය අණුක ස්වරූපේ එකම වෙන්න ඕනේ. මේකෙන් ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා පුතේ. ගණන් රටා 8ක් තියෙනවා. ගණන් රටා 8ක් තියෙනවා. ඒ රටා 8 ස්ටඩි කළා නම් ප්‍රශ්න දෙයක් නැහැ. පළක් රටා පුතේ අර තියෙන ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයත් එක්කත් බද්ධ වෙලා ඒව තාම අපිට ඇවිල්ලා නැහැ. හැබැයි KSPත් එක්ක බද්ධ වෙච්ච ගණන් මේකේ තියෙනවා. ඒව අපිට ඇවිල්ලා තියෙනවා. තව පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් වෙච්ච අරිතමෙටික් අනුමාපනවල පරීක්ෂණ වලින් අහන ප්‍රශ්න මේකේ තියෙනවා. චුට්ටක් මේක අල්ලගත්තා නම් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. මතුට්ටින් මේක ස්ලිප් කරලා නම් පුතේ හරියන්නේ නෑම තමයි. එහෙනම් වැඩේ කොට දාගන්න. මම ගොඩක් ඇඩ්වාන්ස් ගණන් දීලා නැහැ. මේ කතා කරපු තියරි එකෙන් මේ අහපු තියරි එකෙන් 2MCQ 10ක් හදලා තියෙනවා. පුතාලට වැඩි වැඩක් කරන්න ඕන නම් ලංකාවේ ඕනම දරුවෙකුට අපේ ගම්පස් සුසිප්පන්නේගේ රිවිෂන් එකට එන්න පුළුවන්. හරිනේ?